සුබ දවසක් හැමෝටම. මේක මගේ අලුත්ම YouTube channel එක. මම ඉතින් අලුත්ම YouTube channel එකෙන් ඔයාලට අලුත්ම ප්‍රශ්නයක් ගෙනාවා. අපි බලමු මේ ප්‍රශ්නය කී දෙනෙක්ට විසඳ ගන්න පුළුවන් වෙයිද කියලා. හරි සරල ප්‍රශ්නයක්. හරියට කල්පනා කරොත් ඉක්මනම මේ වීඩියෝ බලන කෙනාට කමෙන්ට් එක දාන්න පුළුවන් ප්‍රශ්නයට උත්තරය මොකක්ද කියලා. හරි. ඔයාලා හිතන්න මෙන්න මේ විදිහට මේසයක් තියෙනවා. ওই මේස උඩ. ওই මේස උඩ මෙන්න මේ විදිහට කාසි 9ක් තියෙනවා. කාසි 9 එකම හැඩයෙන් එකම ප්‍රමාණයෙන් යුත් කාසි 9ක්. ඊළඟටයි 9. හරි. මේ විදිහට කාසි 9ක් තියෙනවා. මේ කාසි 9ම එකම හැඩයෙන් යුත් එකම ප්‍රමාණයෙන් යුත් එකම වර්ණයෙන් යුත් කාසි 9ක්. හැබැයි මේ කාසි 9න් කාසි 8ක් එකම බරෙන් යුතු එකම බර තියෙන කාසි 8ක්. එක කාසියක් විතරක් මේ කාසි 9න් එක කාසියක් බරින් අඩුයි. ඔයාලට තියෙන්නේ මේ බරින් අඩු කාසිය මොකක්ද කියලා හොයාගන්න එක. හරිද? ඔයාලට හැබැයි මේ කාසි 9ම අතින් අල්ලලා පරමනලා අතින් මැනලා ඒ දේවල් කරන්න බෑ. ඒ වුණොට ඔයාලට මෙන්න මේ වගේ දෙපැත්ත කිරණ සමාන වෙන තරාදියක් හම්බ වෙනවා. ඉස්සර කඩවල තිබ්බේ පරණ කඩවල. අන්න ඒ වගේ තරාදියක් ඔයාලට හම්බ වෙනවා. හැබැයි මේ තරාදිය ඔයාලට හම්බෙන්නේ අවස්ථා දෙකකදී පමණක් භාවිතා කරන්න විතරයි. ඒක හොඳින් මතක තියාගන්න. ඔයාලට මේ තරාදිය හම්බෙන්නේ අවස්ථා දෙකක් විතරයි මේ තරාදියේ බර මැනගන්න මේ කාසි 9. ඉතින් ඔයාලට මේ කාසි 9 ඕනම විදිහකට බර මැනගන්න ඔයාලට අයිතිය තියෙනවා. හැබැයි අවස්ථා දෙකකදී විතරයි. හරි. ඔයාලට මම හිතනවා ප්‍රශ්නේ තේරෙන්නේ නැති කියලා. මෙතන තියෙනවා කාසි 9ක් එකම හැඩයෙන් එකම ප්‍රමාණයෙන් යුත් කාසි 9ක්. මේ කාසි 9 එක කාසියක් බරින් අඩුයි. ඔයාලට තියෙන්නේ මේ බරින් අඩු කාසිය මොකක්ද කියලා හොයාගන්න. හැබැයි ඔයාලට අතින් අල්ලලා බර මැනලා අතින් බර මැනලා මේක හොයන්න බෑ. ඔයාලට එනකොට දෙපැත්ත සමාන වෙන තරාදියක් දීලා තියෙනවා. මේ තරාදියේ අවස්ථා දෙකකදී ඔයාලට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. හරි බලමු අපි එහෙනම් කවුද මේකට උත්තරේ දන්නේ කියලා. බරින් අඩු කාසිය හොයාගත්ත විදිය අපිට කමෙන්ට් කරන්න. අපි වීඩියෝ එකේදී අපි ගේනවා කොහොමද මේක බර අපි හොයාගත්තේ කියලා. channel එක subscribe කරලා comment එකකුත් දාගෙන යන්න. දැන් පිළිතුරු ලබා දෙන්න. හරි අපි දැන් බලමු කොහොමද මේ ප්‍රශ්නය විසඳගන්නේ කියලා. ඉතින් හරි අපි කලින් කිව්වා මෙතන කාසි 9ක් තියෙනවා කියලා. අපි මේ කාසි 9 අපි මෙන්න මේ විදිහට කාසි 3 අපි උඩට මේ විදිහට අපි මේව කරමු. 2යි 3යි 2යි 3යි. හරි. මම මේ කළා මේකට A කියලා දානවා. A කොටස. මේකට B කොටස කියලා දානවා. මේකට C කොටස කියලා දානවා. හරි. අපි දැන් කාසි 9 3 කොටස් වලට කොටස් කරගෙන තමයි තියෙන්නේ. හරි. අපි ඒක කළා. දැන් මේ සුඩට මේක තියෙන්නේ. අපිට අවස්ථා දෙකයි හම්බෙන්නේ මේක තරාදියේ මැනගන්න. හරි. අපි මේ තරාදියේ මේකට අපි ගන්නවා A කොටසේ කාසි 3 අරන් අපි මෙතනින් තියාගන්නවා. හරි. එතකල්ලා මෙතෙන්ට අපි ගන්නවා B කොටසේ කාසි 3ත් අපි අරගෙන මෙන්න මේ විදිහට අපි තියාගන්නවා. හරි. දැන් ඔයාලට මේක තියාගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඇත්තටම දැන් මෙතන භාගයක් විසඳිලා ඉවරයි ප්‍රශ්නේ. හරි. දැන් ඔයාලා හිතන්නකෝ මේ දෙකම සමානයි නා. මේ දෙක තරාදියට දැම්මට පස්සේ බර එතනින් අපිට බලා ගන්න පුළුවන් අර තරාදිය තියෙනවනේ. මේ දෙකම එකම සමානයි නම් මෙතන නෙවෙයි තියෙන්නේ බරින් අඩු කාසිය.
තේරුණාද? එතකොට මේ දෙකම සමානයි නම් මෙතන නෙවෙයි තියෙන්නේ බරින් අඩු කාසිය අනිවාර්යෙන්. එතකොට ඉතිරිලා තියෙන්නේ මේ C කාසිය 3 විතරයි මේස උඩ අනිවාර්යෙන්. එතකොට තියෙන්නේ මේ C කාසිය 3න් එකක තමයි බරින් අඩු කාසිය තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා දැන් හිතන්න මෙතෙන්ද A කාසිය 3 දැන් මේක උඩ ගිහිල්ලා මේක පාතට ගියා නම් එතකොට මෙතන B කොටසේ තමයි කාසි 3 බර සමාන හරි. එතකොට උඩ යනවා කියන්නේ කාතන එක කාසියක් බරින් අඩු නිසානේ මේ පැත්ත උඩ යන්නේ. එතකොට මේ පැත්තේ තමයි කාසියේ බර අඩු එක තියෙන්නේ. දැන් බැරිලත් මේක අනිත් පැත්ත වුණොත් මේ පැත්ත උඩ ගිහිල්ලා මේ පැත්ත පාත් වුණොත් B කොටසේ තමයි බරින් අඩු කාසිය තියෙන්නේ. ඊට පස්සේ අපිට දැන් මෙතන එක අවස්ථාවක් ඉවරයි. තරාදියෙන් කිරණ එක අවස්ථාවක් අපි දැන් අරගෙන ඉවරයි. එතකොට ඔයාලට මේ දෙක සමාන වුණා නම් C කොටසේ තියෙනවා. මේ පැත්ත උඩ ගිහලා මේ පැත්ත පාත් වුණා නම් මේ පැත්තේ තියෙනවා. මේ පැත්ත පාත් කරලා මේ B කොටසේ තමයි කාසිය අඩු එක තියෙන්නේ. හරි. අපිට තව එක අවස්ථාවක් තියෙනවා කාසිය තරාදියෙන් මැනගන්න. දැන් ඊට පස්සේ හරි දැන් ඔයාලා හිතන්න මේ දෙකම සමාන වුණා. දැන් C කොටසේ තමයි ඉතුරුලා තියෙන්නේ. එතකොට මේ දෙකම අපිට අයින් කරන්න පුළුවන්. මොකද මේ දෙකේම නෙමෙයිනේ. මේ දෙකම එක සමානයිනේ. දැන් මේකට මේ කොටසේ තමයි තියෙන්නේ බරින් අඩු කාසිය කියලා අපිට හිතා ගන්න පුළුවන්. හරි. අපි ඊට පස්සේ දෙවෙනි වරටත් අපි කාසිය තරාදියෙන් මැන ගන්න තුන්වෙනි C කොටසේ තියෙන කාසිය තුන. මේකටත් අපි එක කාසියක් දානවා. මේකටත් අපි එක කාසියක් දානවා. හරි. මෙතනනුත් අපිට පිළිතුරු දෙකක් අපිට හම්බ වෙනවා. හරි. හිතන්න මේ දෙකම එක සමානයි නම් අනිවාර්යෙන් මේ මේස උඩ තියෙන ඉතිරි කාසිය තමයි බරින් අඩු කාසිය. හරි. දැන් ඊට පස්සේ මේ පැත්ත උඩ ගිහිල්ලා මේ පැත්ත පාත් වුණා නම් අනිවාර්යෙන් උඩ ගියපු පැත්තේ තමයි බරින් අඩු කාසිය තියෙන්නේ. එතකොට මේක වෙන්න ඕනේ අනිවාර්යෙන් බරින් අඩු කාසිය. මේ පැත්ත උඩ ගිහිල්ලා මේ පැත්ත පාත් වුණා නම් උඩ යන පැත්ත බර අඩු වෙන මේ පැත්තේ තමයි කාසිය තියෙන්නේ බරින් අඩු කාසිය. ඉතින් මේ දෙකම සමාන වුණා නම් අනිවාර්යයෙන්ම මේ මේස උඩ ඉතුරු වෙච්ච C කොටසේ අන්තිම කාසිය තමයි බරින් අඩු කාසිය. හරි. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. අපි බලමු හරි කමෙන්ට් එක කවුද දාලා තියෙන්නේ කියලා. මේ වගේ වැදගත් වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න. මේ වගේ වීඩියෝ අපි දිගටම අපි ගේනවා. තව ඉස්සරහට අපි ලස්සන දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. දිගටම අපේ channel එකත් එක්ක දිගටම ඉන්න. ඔයාලගේ ළමයින්ට පාසල් යන දරුවන්ට ගොඩක් වැදගත් ඒ ඉස්සරහට මේ channel එක. අපි ගොඩක් මේ වටිනා දේවල් අපි ගේනවා. දිගටම අපේ channel එකත් එක්ක රැඳින්න subscribe කරන්න, like එකක් comment එකක් share කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.